සතුට සපිරුණු වාසනාවන්ත ලස්සන සුබ දවසක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද නම් ඉතින් සුපුරුදු ඕඩර්ස්මයි තිබ්බේ. ඉතින් මං ඒ වගේ ෂෝට්ස් එහෙම දාපු හින්දා ඒ ටික ඒ වගේ වීඩියෝ පෙන්වන්න නැහැ. මම හෙට යනවා ගම්පහ සියන එක්සිබිෂන් එකට පැළ ගන්න. ඉතින් ඔයාලත් එනවද? ඉතින් ගම්පහාවට ළඟාවට ඉන්න යාළුවන්ට නම් ආරාධනා කරනවා එන්න කියලා. මම නම් පැළ දාන්නේ නැහැ. මමත් යන්නේ පැළ ගේන්න තමයි. ඉතින් මට නැති වර්ග එකතු කරගන්න. ඉතින් මේ ලස්සන මල් ටිකත් බලන අතරේ කතාව කියන්නම්කෝ. ඉතින් දන්න හිතවත් අඳුරන යාළුවන්ට කිව්වා මම එන්න කියලා. ඉතින් ප්‍රදර්ශන කුටි සාමාන්‍යයෙන් 150ක් 200ක් විතර තියෙනවා. ඉතින් ඒක ගැන විස්තර නම් ගියාට පස්සේ තමයි කියන්න වෙන්නේ. ඉතින් ගම්පහවට ඉන්න යාළුවෝ එන්න අපි හම්බෙමු හෙට එන අය. ඉතින් ඊට අමතරව ඔයාලට එන්න දුර අයට ඔයාලා මොනවා හරි බලාපොරොත්තු වෙන මගේ ගාව නැති වර්ග එක්සිබිෂන් එකේ තියෙනවා නම් මම ඔයාලට ගෙනත් දෙන්නම්. ගෙනල්ලා ඉතින් මගේ පැලත් එක්ක වුණත් කුරිය කරන්න පුළුවන්. ඒක ඉතින් මම ඔයාලට උදව්වක් විදිහට තමයි කරන්නේ. එහෙම ඔයාලා බලාපොරොත්තු වෙන මොනවා හරි හැමතැනම හොයාගන්න බැරි වෙච්ච වර්ග. මොකද ඒකෙත් ගොඩක් දුර්ලභ වර්ග තියෙනවානේ. එහෙම වර්ග තියෙනවා නම් ඒ වගේ ෆොටෝස් හරි නම් හරි මගේ WhatsApp මැසේජ් එක විදිහට දාන්න. ඉතින් මම ගොඩාක්ම මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ මගෙන් දැනට පැල අරන් තියෙන ආදරණීය මිස්ලා වෙනුවෙන්. ඉතින් ගොඩක් අය එහෙම ගිය පාරත් මට එක්සිබිෂන් එකෙන් ගෙනත් දෙන්න කිව්වා. ඉතින් ඒ මිස්ලාට මම ගෙනත් දුන්නා. ඉතින් ඒ කට්ටියත් පොරොන්දු වෙච්ච විදිහටම ඒ ගෙනාපු පැල ටික ගත්තා. ඉතින් අඩමාණට ඕඩර් දාන්න එපා. ගණන් ගැනත් මට දැන්ම කියන්න බෑ. මොකද මම හෙටනේ යන්නේ. හෙට ගණන් බලලා කියන්න වෙන්නේ. ඔයාලට ඕනි වර්ග මොනවා හරි තියෙනවා නම් මට දාලා තියන්න. මම අහලා බලන්නම් ඒව දැක්කොත්. ඉතින් ඒක අවශ්‍ය අයට විතරයි කිව්වේ. අනිත් අයට ගිහිල්ලා බලලා ගන්න පුළුවන්. ඉතින් මිරිස්සත්තේ තියෙන්නේ. එන යාළුවෝ එන්න හෙට එන යාළුවෝ આવොත් අපිට හම්බෙන්න පුළුවන්. මම නිතර මල් ගන්න කැන්ඩි ඉන්න මිස් ඔයා හෙට එනවා කිව්වා. ඉතින් ඔයාවත් හම්බෙන ආදරණීය බලාපොරොත්තුවක් තියෙනවා මට. තව එක මිස් කෙනෙක් දුර්ලභ ඕකිඩ් වර්ග මල් එක්ක තියෙනවා නම් බලලා කියන්න කිව්වා. මම ඔයාට මිස් ඒ පණිවිඩෙත් බලලා හෙට ගිහාම බලලා කියන්නම් ඒ වගේ ප්‍රයිස් කොහොමද කියන එක. ඉතින් මට WhatsApp එකට මැසේජ් එකක් දාලා තිබ්බොත් ඔයාලා මොනවා හරි විශේෂයෙන් බලාපොරොත්තු වෙන වර්ග මම ඒ වගේ ප්‍රයිස් මිල ගණන් බලලා කියන්නම්. ඉතින් ඔයාලට ඕකේ නම් විතරක් මට අරන් ඇවිල්ලා කුරිය කරලා එවන්න පුළුවන්. ඉතින් මම යන්නේ නම් ඉතින් මට ගන්න වර්ග මට ගන්න වර්ග අරන් ඉවර වුණාම ඉතුරු වෙන සල්ලි වලින් තමයි ඉතින් ගන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මමත් තව මගේ කලෙක්ෂන් එක ප්ලාන් 3-4000ක් තිබ්බත් මටත් ඕන මගේ කලෙක්ෂන් එක හැම වෙලේම පළල් කරගන්න, නැති වර්ග එකතු කරගන්න, අලුත් වර්ග තව මොනවද තියෙන මේ මිල ගණන් වල වෙනස් වීම ගැන දැනගන්න පෙළ ගන්නවා. වගේම ඒ වගේ අලුත් අප්ඩේට්ස් පෙළ බෝ කරන හැටි දැනුමට දේවල් ඒ වගේ ඒවා එකතු කරගන්නත් එක්ක තමයි ඉතින් යන්නේ. මොනවද තියෙන මල් වර්ග අපි දැකපු නොදකපු මල් වර්ග ගොඩක් ඔය එක්සිබිෂන් එකේ තියෙනවා. ඉතින් මං හෙට ඔයාලට බලන්න වීඩියෝ එකකුත් අරන් එන්නම්. ඒ අතරේ ඉතින් ඕනි වර්ග මොනවා හරි විශේෂ වර්ග තියෙනවා නම් මට එක්සිබිෂන් එකට ගියාම බලන්න වෙලාවක් නැති හින්දා ඔයාලා මැසේජ් එකක් දාලා තිබ්බොත් මට ඒක මතක් වෙනවා. එතකොට මගේ මල් ගන්න අතරතුරේ ඔයාලට ඕනි වර්ගත් මම බලලා ඒ වගේ දෙන පැලවල ෆොටෝ එකත් එක්ක ප්‍රයිස් එකයි ඒ ටික දාන්න පුළුවන්. ඉතින් මම මේක නම් මේ දේ නම් කරන්නේ මටත් විශ්වාසවන්ත පිරිසකට තමයි. ඉතින් එකපාර දෙපාර 7-8 පාර පැරගත්ත ආදරණීය කස්ටමර්ස්ලා වෙනුවෙන් ඔයාලා ඕනිම වර්ගයක් එතන තියෙන වර්ග මොනවා හරි වල හොයන වර්ග හරි එතන වීඩියෝ එකක් දැම්මහම ඒ වර්ග හරි මොනවා හරි ෆොටෝස් ඕනි වර්ග තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න WhatsApp එකට. මම ඔයාලට ෆොටෝස් මිල ගණන් එක්ක එවන්නම්. ඉතින් ළඟාවට යාළුවෝ නම් ඔයාලට පුළුවන් ඇවිත්ලා බලලා පැල ඕන විදිහට තෝරලා ඉතින් ස්ටෝල් ගොඩක් තියෙනවානේ. ඉතින් හැම එකක් ගානෙම මටත් යන්න වෙලාවක් නැහැ. මගේ වැඩත් අතරේ තමයි යන්නේ. තියෙන ස්ටෝල් කිහිපයක් මට හොඳයි කියලා තියෙන හොඳම තැනකින් තමයි මම අරන් එන්නේ. ඒ වගේම ස්ටෝල් වල ඉන්න මගේ ආදරණීය යාළුවෝත් ඉන්නවනේ. ඉතින් එයාලා හම්බෙන්නත් ඕනි. ස්ටෝල් වලට මල් දැම්මේ නැතුවට මල් ගන්න ගිහිල්ලා හිතවත් වෙච්ච කට්ටිය ඉන්නවා. මල් අරන් හිතවත් වෙච්ච කට්ටිය ඉන්නවා. ඒ කට්ටියත් බලන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ඔයාලා විශේෂයෙන් හොයන වර්ග මොනවා හරි තියෙනවනම්
උදාහරණයක් විදිහට පිලෝ වර්ග කියමු. පිලෝ වර්ගවල ඔයාලා ගාව ඒ හොයන එකේ ෆොටෝ එක නැති වුණත් ඉන්ටර්නෙට් එකකින් හරි වෙන කෙනෙක්ගේ හරි ගත්ත ෆොටෝ එකක් හරි මගේ WhatsApp එකට දාලා තිබ්බොත් මට ඉතින් ඒක යන මිල ගණන් ඒවා හොයලා ඔයා පැලේ ෆොටෝ එක ඔයාලට දාලා ඔයාලට ඕකේ නම් ගෙනත් දෙන්න පුළුවන්. මම ඉතින් ස්පෙෂලි මේක මම කලින් කිව්වා වගේ කරන්නේ මගේ පැල අරන් තියෙන ආදරණීය කස්ටමර්ස්ලා වෙනුවෙන් අනිත් අය වෙනුවෙන් ඉතින් සල්ලි ඉතුරුනොත් අරන් එන්නම්. එහෙම නැත්නම් ඔයාලා ඒ පැලේ ප්‍රයිස් ඕකේ වෙලා පේමන්ට් කළොත් මට අරන් ඇවිත් ඔයාලට මගේ ලොකේෂන් එකෙන් ගන්න එක කරදර හින්දානේ ඉතින් කුරිය හරහා එවන්න පුළුවන්. ඉතින් මගේ පැලත් මොනවා හරි එක ගන්නවා නම් තමයි ඉතින් මට ඒ උදව්ව කරන්න වෙන්නේ. කලින් පැල අරන් තියෙන අයට නම් ඉතින් මම ඒක බලන්නේ නැහැ. මේ උපකාරයක් විදිහට එහෙම කෙලින්ම අරන් එවන්න පුළුවන්. මං කිව්වේ අලුතෙන්ම ගන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාලා මගේ වර්ගත් එක්ක ගන්නවා නම් මට උදව්ව කරන්න පුළුවන්. මොකද මගේ ලොකේෂන් එකේ ඉඳලත් වීල් එක 1200ක දුර යන්න ඕන මමත්. ඉතින් ගිහිල්ලා මට පැල ගන්න අතරේ තමයි මේක කරන්න හිතාන් ඉන්නේ. මටත් නැති වර්ග එකතු කරගන්න. අනිත් එක මට කොච්චර හිටියත් එපා වෙන දේ තමයි මල් එක්ක ඉන්නවා කෙනෙක්. ඉතින් මල් බලන්න මල් ගන්න ඒක අමුතුම ආත්ම තෘප්තියක්. ඒක මම ඉතින් ඒක ඉතින් පැල කරන අය පැල ගන්න අය තමයි දන්නේ. ප්ලාන්ට්ස් ලවර්ස්ලම දන්න දෙයක්. ඉතින් ඔයාලා වෙනුවෙන් ඒ උදව්වත් කරන්නම්. දුර ඈත අය වෙනුවෙන් ඉතින් ළඟ ඉන්න අය එන්න හෙට මමත් එනවා. ඔයාලත් එන්න අපි හම්බෙමු. ඉතින් ඒ වගේම මල් බලන්න ආස ඔයාලා මගේ ආදරණීයයන් වෙනුවෙන් ලස්සන වීඩියෝ එකකුත් අරන් එන්නම්. ඒක හෙට ගොඩක් වෙලාවට පුළුවන් වේද දන්නේ නැහැ. අනිද්දා හරි දාන්නම්. ප්ලාන්ට්ස් ටිකක් ලයිව්ත් පෙන්නන්නම්කෝ. මේවා නම් ඉතින් මේ මගේ කොලොකේෂියා ටිකක් පෙන්නුවේ. දැන් ඉතින් මේ වගේ කොළ ගොඩක් ඒ වුණාට මේ අවුවට ටිකක් මේ දවස්වල අවුව සැරයිනේ. පිච්චිලා වගේ අලුතින් පැල දාලා තියෙනවා. ඉතින් ඒවත් හැදුනහම ඔයාලට පැල දෙන්න. ඉතින් මේ වර්ගවලත් අලුත් වර්ග එකතු කරගන්න බලාපොරොත්තුවකුත් තියෙනවා. බලමුකෝ අපිට හම්බෙයිද කියලා අලුත් වර්ග නේද? ඉතින් මේ එක්සිබිෂන් එකේ තියෙන පැල වර්ග ගැන කෙටියෙන් කිව්වොත් පිලෝ වර්ග තමයි ගොඩක් තියෙන්නේ. ඊට අමතරව ඇග්ලෝනිමා වර්ග, වෝටර් ප්ලාන්ට් වර්ග එහෙමත් තියෙනවා සමහර කාලවල වලට. ඊට අමතරව ඕකිඩ් වර්ග තියෙනවා. ඉතින් මේ වගේ වර්ග තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් ඔයාලා ඕනි වර්ග මොනවා හරි තිබ්බොත් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දාලා තියන්න. විශේෂයෙන් බලාපොරොත්තු වෙන වර්ගයක්. ඔයාලට ඔහෙන් හොයාගන්න බැරි වර්ගයක්. එක්සිබිෂන් එකෙන් ඔයාලට මං හරහා ගන්න ඕනි කියලා හිතනවා නම් මම එක ගෙනත් දෙන්නම්. ඉතින් ඒකටත් මැසේජ් එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අද වීඩියෝ අද යවපු පැල නම් මේක මම පෙන්නන්නේ නැහැ. අද යවුවෙත් ඉතින් අද ඕඩර් වල තිබ්බෙත් ගොඩක් අයිරිෂ් වර්ග තිබ්බා. ආයෙ තිබ්බේ රුවේලියා සුදු වෙහක බුෂ් එකක් ඕඩර් කරලා තිබ්බා. ඉතින් රුවේලියා කලර්ස් 3ක් මයි ගාව තියෙනවා. මට ඒවට ඇඩ්වත් දාන්න වෙලාවක් තිබිලා නැහැ. සුදු තියෙනවා, දම් තියෙනවා, රෝස පාට තියෙනවා. ඉතින් ඒ වර්ග 3ම ගන්න එක්කෙනෙක්ට පැකේජ් එකක් විදිහටත් දෙන්න. ඊට අමතරව පිලෝස් කිහිපයක් තිබ්බා. ඊට අමතරව තව පේමන්ට් කරපු මිස්ලා හිටියා. ඉතින් මිස්ලාගේ ඕඩර්ස් මන්ඩේ එවනවා. ඒ පේමන්ට් කරපු මිස්ලා දෙන්නගේ අයිරිෂ් වලට දාපු ආදරණීය මිස් කෙනෙකුයි, තව පිලෝ වලට දාපු මිස් කෙනෙකුයි. ඉතින් අනිත් කාට හරි මොනවා හරි වර්ග ඕනි නම් මගෙන් ගන්න වර්ග හරි පිටින් ගෙනල්ලා ඕනි වර්ග හරි තියෙනවා නම් කියන්න. එහෙනම් ඉතින් මල් පැල එහෙම වවාගෙන සතුටින් ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ලස්සන ලස්සන මල් තවන් එහෙම ගැන තියෙනවා නම් ඉතින් මටත් කියන්න. මටත් පැල එකතු කරන්න ආසයි මමත් ගොඩක්. එහෙනම් ඔයාලා ඔක්කොම පරිස්සමෙන් ඉන්න. හෙට හරි අනිද්දාට හරි ලස්සනම ලස්සන දුර්ලභ ප්ලාන්ට් තියෙන වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලට බලන්න. එක්සිබිෂන් එකෙන් ගිහලා එකතු කරගත්ත ඒවා ඊට අමතරව ඔයාලට ගෙනත් දෙනවා නම් ඒ වර්ගයි. ඉතින් ගිය පාර වගේම මේ පාරත් ගෙනත් දෙන්නම්. ගිය පාර නම් මම මිස්ලා 3 දෙනෙක්ට වගේ ගෙනත් දුන්නා. හරි එහෙනම් තෙරුවන් සරණයි.